සුබ දවසක් කිව්ව හැමෝටම අද දවසේ මම ඔයගොල්ලන්ට ගෙනල්ලා තියෙන වීඩියෝ එක තමයි ඔයගොල්ලෝ කොහොමද ඔයගොල්ලෝ ඊශ්‍රායල් රැකියාවකට ඇවිල්ලා ඔයගොල්ලෝ වැකේෂන් එක ප්ලෑන් කරන්න කියලා. ඔයගොල්ලෝ වැකේෂන් එකට වෙනත් රටකට යන්නේ කොහොමද කියලා තමයි අද දවසේ වීඩියෝ එකකින් මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. මම කලින් වීඩියෝ එක කරා ඔයගොල්ලෝ ලංකාවට යනවා නම් වැකේෂන් එකට ඒකට කොහොමද කරන්නේ අවශ්‍ය දේවල්. හැබැයි ඊට වඩා පොඩ්ඩක් වෙනස් මේ වෙනත් රටකට මුලින්ම ඔයගොල්ලෝ කරන්න ඕන ඔයගොල්ලෝ යන්න කැමති රට සිලෙක්ට් කරන්න ඕන. අපි ගත්තොත් සාමාන්‍ය රටක් තෝරගත්තා නම් ගොඩක් ලේසියි. එතකොට යුරෝප් රටවල් නැතුව යුරෝප් රටවලට යන්න පුළුවන් වෙයි. ඔයගොල්ලන්ට ස්පොන්සර්ෂිප් එකක් ගන්න පුළුවන් කෙනෙක් ඉන්න රටක් වුණොත් වඩා හොඳයි. එතකොට එහෙන් ස්පොන්සර්ෂිප් එකක් දෙනවා නම් ඔයගොල්ලන් ඊසිම යන්න පුළුවන්. ඔයගොල්ලෝ මාස 3කට වඩා කලින් ඔයගොල්ලෝ ප්ලෑන් කරන්න පටන් ගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ යන්න බලාපොරොත්තු වෙන රටේ තානාපති කාර්යාලයේ වෙබ්සයිට් එකට යන්න. වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒ වෙබ්සයිට් එකේ තියෙන ෆෝම් එකක් විසිටින් වීසා අයදුම් පත්‍ර අයදුම් කිරීම ෆෝම් එකක් තියෙන. ඒ ෆෝම් එක පුරවලා ඊමේල් එකක් යවන්න. ඊට පස්සේ ෆෝම් එක පුරවන්න ඕනේ. ඊට පස්සේ ෆෝම් එක පුරවන්න ඕනේ. ඊට පස්සේ ඒ ෆෝම් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඒ වගේම ඔයගොල්ලෝ ඒ තානාපති කාර්යාලයේ ඊමේල් ගිණුමට ඔයගොල්ලන්ට වීසා අයදුම් පතක් අවශ්‍යයි කියලා ලිඛිත ඉල්ලීමක් ඒ කියන්නේ ඔන්ලයින් මාර්ගය හරහා ඊමේල් එකක් මගින් ඉල්ලීමක් කරන්න ඕන. ඒතකොට ඒ ඊමේල් එක හරහා කරන ඉල්ලීමයි ඒතර වෙබ්සයිට් එකේ තියෙන ඒ ෆෝරම් විසිටින් වීසා සඳහා අවශ්‍ය ෆෝරම් පුරවන්නත් ඕන. ඒ දෙක කරාට පසුව ඔයගොල්ලෝ ඊමේල් එක හරහා කළ ඉල්ලීමට අනුව ඔයගොල්ලන්ට රිප්ලයි එකක් එන දවස් 3ක් වගේ ඇතුළත එනවා. ඔයගොල්ලන්ට ඉන්ටර්වයුව ඩේට් එකක් arrange කරලා ඊට පස්සේ ඉන්ටර්වයුව ඩේට් එකේදී අවශ්‍ය ලියකියවිලි වගේක් ඒගොල්ලෝ ඉල්ලුම් කරනවා. ඒ තමයි අර වෙබ්සයිට් එකේ පිරවපු අයදුම් පත්‍රය. ඊට පස්සේ ඔයගොල්ලෝ වීසා බලපත්‍රය ඊශ්‍රායලෙන් දිසින මතක පාස්පෝර්ට් එක ෆොටෝ 3ක් ඉල්ලනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට ඩමි ටිකට් පතක් ඉල්ලනවා. ඒක අනිවාර්යයෙන් ඔයගොල්ලෝ ඒක ඩමි ටිකට් එකක් දුන්නත් ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම ඔයගොල්ලෝ දෙන්න ඕනේ ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ යන්න බලාපොරොත්තු රටේ ඔයගොල්ලෝ සංචාරය කරන පිළිබඳ විස්තර. ඒක ස්පොන්සර්ෂිප් එකක් තියෙනවා. ඒ ස්පොන්සර්ෂිප් එක කවුරු හරි ඔයාලට ස්පොන්සර් කරන්න කවුරු හරි ඉන්නව නම් ඒ ටික විස්තර ඔයගොල්ලෝ ලිඛිතව දෙන්න ඕන. ඒ ටිකේ මොන හරි ෆෝම් ටිකක් ඔයගොල්ලෝ අවශ්‍ය දේවල් ඩොකියුමන්ට් කලින් ගිහිල්ලා තියෙනවා නම් ඒ පිළිබඳ විස්තර ඒ ටිකත් රැගෙන ආයි වගේම තමයි ඔක බැංක් ස්ටේට්මන්ට් එක බැංකුවෙන් ගන්න පුළුවන්. ඒ ටික තමයි ඔයගොල්ලෝ ගන්න ඕනේ. ඒක ඔන්ලයින් බැංක් ස්ටේට්මන්ට් එක ගන්න පුළුවන්. ඔක බැංකුවට කතා කරලා ඒකත් දවසින් කරගන්න පුළුවන් අනිවාර්යයෙන්ම. ඊට පස්සේ ඔයගොල්ලෝ ගිහිල්ලා ඉන්ටර්විව් එකට යන්න තියෙන්නේ. වීසා ඉන්ටර්විව් එකදී ඔයගොල්ලෝ ලොකු බය වෙන දෙයක් නැහැ. මොකද එතෙන්දී වෙන්නේ ඔයගොල්ලන්ට අවශ්‍ය ඔයගොල්ලෝ ගෙනියන ඩොකියුමන්ට් ටික බලන එක විතරයි. එතකොට ඔයගොල්ලෝගේ වීසා එක ඉල්ලුවොත් ඔයගොල්ලෝ වීසා එක දෙන්න. එතකොට පාස්පෝර්ට් එක, එතකොට ෆොටෝ ටික දෙන්න. එතකොට බැංක් ස්ටේට්මන්ට් ටික හදායි යන්න. එතකොට ඒ ෆෝම් එක ෆිල් කරලා යන්න. එතකොට විනාඩි 5-10ක් ඔයගොල්ලෝත් එක්ක කතා බහ කරලා ඊට පස්සේ ඔයගොල්ලන්ට එන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ට සතියකින් වගේ වීසා එක රෙඩි. ඔයගොල්ලන්ට එන්න කියලා දිනයක් දෙනවා කලෙක්ට් කරගන්න වීසා එක. ඊට කලින් ඔයගොල්ලෝ ඒ සඳහා ඔයගොල්ලෝ අනිවාර්යෙන් මාස 2-3කට කලින් මේ ටික රෙඩි කරගෙන වැඩේ ටික කරගන්න. මොකද ඉක්මනින් ඒ කියන්නේ වීසා එකක් ඉක්මනින් ගහ ගන්න ගියොත් ඔයගොල්ලන්ට අමතර වියදමක් යනවා. එතකොට ඒ ටික තමයි වීසා එක සම්බන්ධව තියෙන්නේ. ඊට පස්සේ ඒ ඔයගොල්ලෝ වීසා අයදුම් කරනවා සමගම ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම රීඑන්ට්‍රි සඳහා මාස 2-3කට කලින් අයදුම් කරන්න ඕන. ඒ කියන්නේ ඔයගොල්ලෝ රීඑන්ට්‍රි සඳහා ඔයගොල්ලෝගේ පාස්පෝර්ට් එකේ කොපියකුයි ඩමි ටිකට් එකකුයි ඔයගොල්ලන්ගේ රැකියා නියෝජිත ආයතනය කියන්නේ ඔයගොල්ලෝගේ තියෙන මෑන් පවර් එකට බාර දීලා ඔයගොල්ලන්ට යන කාලය සීමාව ඔයගොල්ලෝ නියමිත කාල සීමාව හරියට දෙන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට ඒ කාලය තුල දින 30ක් හෝ 45ක් අපට අවශ්‍යයි
වැකේෂන් එක කියලා ඔයගොල්ලෝ ඉල්ලීමක් කරන්න. ඊට පස්සේ ඔවුන් සාමාන්‍ය සති දෙකක් ඇතුළත ප්‍රොසෙස් එකේ ලැබෙනවා. නිවාඩු දවස් නැතුව සති දෙකකින් වගේ ගන්න පුළුවන්. ඔයගොල්ලෝ මාස දෙක තුනකින් කලින් ඉදිරිපත් කරාම තියෙන වාසිය තමයි ඊට පස්සේ ඉක්මනින් ගන්න පුළුවන්. ඒගොල්ලෝ නියමිත කාලයට යන්න පුළුවන්. ඊට පස්සේ රීඑන්ට්‍රි සහ වීසා බලපත්‍රයට ලැබුණට පස්සේ ඔයගොල්ලෝ ටිකට් එකට ඉල්ලුම් කරන්න, ටිකට් පත් වෙන් කරගන්න. එතකොට ඔයගොල්ලෝ කල්තියා ඒවට සූදානම් වුණාම ඔයගොල්ලන්ට ටිකට් එකත් කලින් වෙන් කරගෙන මාසෙකට කලින් වගේ වෙන් කරනවා නම් ඔයගොල්ලන්ට අර යන කොස්ට් එක අඩු වෙනවා. සාමාන්‍ය ටිකට් සති දෙකකට කලින් වගේ සඳහයකට මාසයකට කලින් වෙන් කරනකොට ඔයගොල්ලන්ට වියදම අඩුයි. ඒ ටිකට් වල කොස්ට් එක අඩුයි. මොකද අර හදිස්සි වෙන් කිරීමකදී ගණන් වැඩි වෙනවා. ඒ නිසා තමයි කියන්නේ ඔයගොල්ලෝ මාස 3කට කලින්වත් ඔක්කොම ටික රෙඩි කරගන්න. 3කට කලින් ප්ලෑන් කරන්න පටන් ගන්න. 3කට 4කට කලින් ප්ලෑන් කරලා මේ ටික මාසයකට කලින් රෙඩි කරගන්න. එතකොට ඔයගොල්ලන්ට පහසුවෙන්ම ඔයගොල්ලන්ගේ වැකේෂන් එකට යන්න පුළුවන්. හැමෝටම සුබ දවසක්.